අද අපි කරන්නේ මෙන්න මේ টොප් එක. ඒකට අපි මෙන්න මේ මාක් කරලා තියෙන එකට අපි ඉස්සෙල්ලා බ්ලොක් එකක් කපා ගන්න ඕනි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. උරහිස මෙන්න පිටිපස්සෙන් ගන්නෙ. උරහිස මෙන්න 13මාරයි. පපුවේ වටමින්ම ගන්නවා. 32ක් එනවා පපුව වටමින්ම. ඊට පස්සේ ගන්නෙ පපුවේ යට මේ කොටසෙන් තමයි ගන්නෙ. එතන 25ක් තියෙනවා. ඊට පස්සේ උරහිසේ ඉඳලා මෙහෙම යටට මේ හැඩයටම ගන්න ඕන නැත්නම් මේ පපුවේ හැඩය එන්නේ නැහැ. එතෙන්ද 13ක් තියෙනවා. කර ගැඹුරත් ගන්න ඕන මොකද මේ නැත්නම් කර ගැඹුර හරියට මාක් කරගත්තේ නැත්නම් කැත වෙනවා. ඒ හින්දා මෙතන 7ක් තියෙනවා. 7ක් කර මාක් කරගමු. මේ මෙතන තියෙන මිම්ම තියෙන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ ගත්ත මිම්මක්. ඔයාලට ඉස්සෙල්ලා මම ඩමියෙන් පෙන්නුවේ ඩමියෙන් මිම්ම ගන්න විදිහ විතරයි. අපිට ඩමියෙන් මිම්ම අරගෙන මේක හදා ගන්න බෑ මේ බ්ලොක් එක. මේ ඩමියේ පිටිපස්සේ ඇඟක් නැහැනේ. එතකොට ඇඟ වට මිම්ම ගන්නකොට බෙදලා ගන්නකොට ඒ හැඩේ එන්නේ නැති හින්දා අපි සාමාන්‍ය කෙනෙක්ගේ මිම්මක් අරගෙන තමයි මේ පෙන්නන්නේ. අපි ඉස්සලාම උරහිස 14යිනේ. ඒක දෙකට බෙදලා ඒ එන උත්තරේ හරි ගැසලා ලියා ගන්නවා. 7යි. පපුව වට මිම්ම නම් දෙකට බෙදන්න බෑ 4ෙන් බෙදන්න ඕන. එතකොට පපුව වට මිම්ම බෙදන විදිහ පෙන්නන්න. 40යි මිම්ම. ඒක දෙකට බෙදුවාම 20යිනේ. දැන් සාමාන්‍යයෙන් අපිට මේ බෙදෙන් සාමාන්‍ය රවුම් ගානක් ආවහම බෙදා ගන්න ලේසි. මේක ටේප් එකකින්ම මනින්න ඕන. මේ බාග කාල එහෙම එනකොට තමයි. එතකොට ඔන්න අපි මේ දෙකට බෙද්දාම 20යි. ඒක ඊට පස්සේ දෙකට බෙදුවාම 10යි. උත්තරේ තමයි ඊට පස්සේ 10යි. ඊට පස්සේ පපුව යට මිම්මත් අපි 4ෙන් බෙදන්න ඕන. 4ෙන් බෙදන්න ඕන. පපුව යට මිම්මත් 4ෙන් බෙදන්න ඕන. එතකොට 34ක් නේ අපිට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එකට බෙදලා ඊට පස්සේ ආයෙත් එන උත්තරේ ආයෙ දෙකට බෙදනවා. එතකොට අපිට එන්නේ 8මාරයි. ඒක 8මාරයකට අපි තව අඟල් දෙකක් එකතු කරගන්නවා. මේ ඒ බ්ලොක් එකේ හැඩයට ඇඳුමේ යට වට ඉලාස්ටික් වගේ කරලා රැලි ගතියක් තියෙනවනේ. ඒ හින්දා අපි ඒකට අඟල් දෙකක් එකතු කරලා තමයි ඒ එන උත්තරේ හදාගන්නේ. එතකොට 8මාරට එකතු කරාම දෙකක් එකතු කරාම 9මාරයි. 10මාරයි. 9මාරයි නෙවෙයි 10මාරයි. එතකොට අපි උරහිස මුදුනේ සිට පපුව යටට ගත්ත මිම්ම බෙදන්නේ. ඒක මොකුත්ම කරන්නේ. අපි ඒ 14 ගෙලින්ම තමයි මේ බ්ලොක් එක අඳිනකොට මාක් කරන්නේ. ඒක මාක් කරනකොට තමයි ඕගොල්ලන්ට තේරෙන්නේ. දැන් අපිට ආව උත්තරේ තමයි උරහිස දෙකට බෙදුවාම 7යිනේ ආවේ. ඒ 7 මාක් කරගන්නවා. ඊට පස්සේ ඒ 7ම අපි පල්ලෙහාටත් මාක් කරගන්නවා. උරහිස දෙකට බෙදපු මිම්මම මාක් කරගන්න. ඊට පස්සේ මෙතන ඉඳලත් මෙතෙන්ට 7 මාක් කරගන්නවා. ඊට පස්සේ අපි ඒක ටිකක් ඒ මාක් කරගත්තට වඩා අඟලක් විතර වගේ චුට්ටක් එහාට මාක් කරගන්නවා. අපි මේකේ මාක් කරන්නේ පපුව වටමින්ම. ඒ නිසා ඊට පස්සේ මේ උරහිසේ ඉඳලා අපි මෙතෙන්ට 7 මාක් කරානේ. ඊට පස්සේ එතෙන් ඒ ටික යා කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන මේ ඉරේ මාක් කරන්නේ පපුව වටමින්ම. පපුව වටමින්ම අපිට ආව උත්තරේ 10ක්. එතන 10ක් ආවනේ. අපි මේ ඉරේ එතෙන්ට යනකම් යා කරගන්නවා.
දැන් ඊට පස්සේ අපි පපුව යට මිම්ම මාක් කරගන්න මේ සම්මත මිම්මක් මේක නම් මෙතන උරහිසේ ඉඳලා ඒ මාක් කරපු තැන මැද හරියෙන් 3ක් මාක් කරගන්නවා. ඊට පස්සේ අපි එතන ඉඳන් තමයි පල්ලෙහාට උරහිස මුදුනේ ඉඳලා මිම්ම මාක් කරගන්නේ. අපිට ආවේ 14ක්. අපි ඒ 14 මාක් කරගන්නවා. ඊට පස්සේ අත් කට හැඩය ඇඳගන්න මෙතනින් 3 කාලක් විතර වගේ V shape එකට එතන මාක් කරගෙන ඊට පස්සේ මෙතන ඉඳන් 7 දෙකට බෙදලා දෙකට බෙදුවම ඒක ටේප් එකෙන්වත් මැනලා ගන්න පුළුවන්. කොහොම එන උත්තරේ මෙතනින් මාක් කරගන්නවා. ඒක අනිවාර්යෙන් හරියටම මාක් කරගන්න ඕන. මොකද ඊට පස්සෙත් අපිට එමින්ම ඕන වෙනවා. ඊට පස්සේ අපි මෙහෙම අත් කට හැඩයකට අඳිනවා. ඊට පස්සේ අත් කට හැඩය හොඳට අඳින්න ඕන. මොකද මේ පපුවට මිම්මට සෙට් වෙන විදිහට. ඊට පස්සේ අපි කරන්නේ උරහිස මුදුනේ ඉඳලා මේ අපි ගත්ත 14 මිම්ම ඒකත් අපි ඉරක් ඇඳ ගන්නවා යටි. ඒ ඉරේ තමයි අපි පපුව යට ගත්ත මිම්ම මාක් කරගන්නේ. අපිට පපුව යට මිම්ම ආවා 10:00ක්. කරන්නේ පපුව යට මිම්ම. පපුව යට මිම්ම මෙයාගේ ආවේ 34යිනේ. 34 4ෙන් බෙදුවාම ආවේ 8:00යි. දැන් අපි 8:00ට කිව්වනේ දෙකක් වැඩි කරගන්න කියලා. ඒ රැලි ඕනි අයට. එතන යට මොස්තරේ හැටියට රැලි ඕනි. එතකොට දැන් මෙයාගේ 10:00ක් එනවා. ඒකට දෙකක් එකතු කරොත්. එතකොට මෙතන පපුව මිම්ම 10යිනේ තියෙන්නේ. එතකොට මෙතන 10:00ක් තියෙනකොට අපිට බ්ලොක් එක අඳිනකොට කැතයි. මොකද මෙයා ටිකක් මහත එක්කෙනෙක් නිසා මෙහෙම නිකන් හතරැස් වගේ වෙනවා. ලස්සන ඉන හැඩයක් එන්නේ නැහැ. ඒ හින්දා අපි 8:00ට තව භාගයක් එකතු කරලා මෙයාට පොඩි රැලි ප්‍රමාණයක් දාන්න මෙතනට 9 මාක් කරනවා. මොකද හැඩයක් මෙතන ලස්සනට එන්නේ නැති හින්දා. නැත්තම් බ්ලොක් එක කැත වෙනවා. ඉන හැඩයක් පේන්නේ නැහැ. දැන් ඉන කෙට්ටු අයට නම් මේ දෙකක් එකතු කරලා මෙහෙම මේ කෙලින් ඔහම දාගත්තාම හරි. කරමින්ම මාක් කරන්නේ මෙතන අපි 3ක් මාක් කරානේ උරහිසේ. එතන ඉඳලා V shape එකට මෙහෙම ටේප් එක අල්ලලා බලන්න. එතකොට මෙයාගේ ආවේ 7යිනේ. ඊට පස්සේ අපි එතන 7 මාක් කරනවා. මාක් කරලා මෙතන මේ අපි දෙකට බෙදාගත්තානේ. එතනට ආවේ 3:00. එතන ඉඳලා මේක මෙහෙම යා කරනවා. මේකේ නිකන් ස්විට් හට් කරක් වගේ නෙන්නේ. ඒ හින්දා අපි එතන එහෙම යා කරපුවාම මේ shape එක තමයි එන්නේ එතකොට. ඔයාලට කර එන්නේ ස්විට් හට් කරනේ. මේකේ තියෙන්නේ. ඒ හැඩයට තමයි මේක එන්නේ. එතකොට අපිට බ්ලොක් එක වෙන්නේ මේ කළු පාටින් අඳින එක තමයි බ්ලොක් එක වෙන්නේ. ඒ හැඩය තමයි එතකොට ගොතා ගන්න තියෙන්නේ. දැන් අපි බ්ලොක් එක හදලා තියෙන්නේ මේක දෙකට නම්පුවාම දැන් ওই රතු පාටින් මාක් කරලා තියෙන එක දෙකට නම්පුවාම එන එක තමයි අපි ඔය හදලා තියෙන්නේ. අපි ඒක දැන් කපා ගන්න ඕනේ. ඒකට ඒ වගේ අපිට ඉස්සරහා පළුවට විතරක් දෙකක් ඕනි වෙනවා. හැබැයි අපිට එකක් කපා ගත්තත් ඇති. එතකොට ඔයාලා එකක් හරි ඒක ඒ විදිහටම තව එකක් තියලා තව එකක් හරි එතනින් කාඩ්බෝඩ් එකකින් වගේ කපා ගන්න. අපි ඒකට අනුව තමයි මේක ගොතන්න ගන්න. මෙතන මේ අපි පළු දෙක අරගෙන පෙන්නන්නම් හොඳට. මෙතනින් මෙහෙම රවුම් හැඩයක් එනවා. ඒ හින්දා පොඩ්ඩක් කපලා එතන මේ බ්ලොක් එකට හදා ගන්න ගොතනකොටත් ඒකට හිතා ගන්න පුළුවන්. මෙතන රවුම් හැඩයක් එනවනේ. ඕපන් එකක් එනවා ලස්සනට. ඒ ඕපන් එකේ එන විදිහ හිතා ගන්න පුළුවන්. මෙහෙම බ්ලොක් එකෙත් ඔහම තියාගත්තාම. මේ තියෙන්නේ අපි කපාගත්ත දැන් බ්ලොක් එක. අපි දැන් මේ බ්ලොක් එකට අනුව තමයි අපේ ක්‍රොප් টොප් එකේ අපෝ කොටස ටික ගොතන්න යන්නේ. බලමු අපි ඉස්සෙල්ලාම කොතනින්ද පටන් ගන්න කියලා. මෙන්න මෙතන. මෙන්න මේ ටිකෙන් තමයි ඉස්සෙල්ලාම අපි ගොතන්න පටන් ගන්නෙ. මුලින්ම ඔයාලා
චේන්ස් කිහිපයක් ගොතා ගන්න. මෙන්න මේ වගේ. ඒ ගොතා ගනිද්දී මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට යනකම් අපිට ඒ චේන් ප්‍රමාණය ඕනි වෙනවා. මෙන්න මේ වගේ මෙන්න මේ උස එනකම් අපි චේන් ප්‍රමාණය ගොතා ගන්නවා. මෙන්න මේ චේන් ප්‍රමාණය ඊට පස්සේ ඔයාලා ගණන් කරලා තියාගන්න ඕනි. මොකද අපි මේ වගේ බ්ලොක් දෙකක් එනවා අපේ ක්‍රොප් টොප් එකට. එහෙනම් මේ ප්‍රමාණය ඉස්සෙල්ලාම ගන්න චේන් ප්‍රමාණය ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ අපි මේකට වඩා දෙකක් වැඩිපුර ගොතා ගන්නවා. අපි මේක යන්නේ half double crochet එකකින්. මේ වගේ ඊට පස්සේ දෙකක් අයින් කරලා ඉතිරි එකේ ඉඳන් අපි half double crochet ගොතන්න ගන්නවා. මේ විදිහට අපි half double crochet ටික මෙන්න මේ අපි චේන් ගොතාගත්ත මෙන්න මෙතෙන්ට එනකම්ම ගොතලා ඉවරයක් කරගන්න ඕනි. මෙන්න මේ වගේ දැන් අපි half double crochet ටික ගොතාගෙන ඉවර කරගත්තා. ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති මෙන්න මෙතන චුට්ටක් හැඩයක් ගිහින් තියෙනවා. ඒ හැඩේ අපි ගන්න නම් දැන් මෙන්න මෙතන මේකට වඩා චුට්ටක් කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න මෙතනට වඩා මෙන්න මේ වගේ ටික පෝලිම් ප්‍රමාණය උසට යන්න ඕනි. මං හිතන්නේ මං කියන එක තේරෙනවා ඇති. දැන් මෙන්න මෙතන ඉඳන් බලපුවහම මේ ටික මෙන්න මේ වගේ මෙතන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවනේ. අපි දැන් ඒ කොටස හදන විදිහ තමයි කොහොමද කියලා බලා ගන්න යන්නේ. අපි ඒක එකක් වැඩි කරගන්නේ කොහොමද කියන එක. අපි දැන් මෙතනට ඊළඟ පොලිම යන්න කලින් චේන් දෙකක් ගොතා ගන්නවා. චේන් දෙකක් ගොතාගෙන ඒ සිදුරටම අපි ආයෙම half double crochet එකක් ගොතා ගන්න ඕනි. ඒ සිදුරටම half double crochet එකක් ගොතා ගන්න. ඊළඟට මෙතනින් එහාට අපි දැන් එක ගානේ ගොතාගෙන ඉන්න ඕනි half double crochet. මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් ඔයාලා half double crochet වලින් ගොතා ගන්න ඕනි. හරි මේ තියෙන අපේ පොලිමක්ම ඉවර කරගත්ත half double crochet එක. දැන් ඒක ඔයාලට පේනවා ඇති මෙන්න මේක මෙන්න මේ පැත්තෙන් තමයි චුට්ටක් ඉස්සලා වගේ තියෙන මේ පැත්ත එක ලයින් එකකට තියෙනවා. අපි දැන් මේක මේ විදිහට දෙපැත්ත මාරු කරගෙන ගොතාගෙන යන්නේ. එතකොට මෙන්න මේක එන්නේ අපේ බ්ලොක් එකේ මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. එතකොට මෙන්න මේ පැත්ත එක සමානව කෙලින් තියෙන්න ඕනි. මේ පැත්තෙන් නම් තමයි මේක වැඩි වෙවි යන්නේ. දැන් ආයෙම අපි මෙන්න මෙතනින් ආය half double crochet එකක් ගොතා ගන්නවා. මෙන්න මේ විදිහට ඊළඟ පොලිම යන්න කලින් දෙකක් ගොතාගත්ත. මෙතනදී අපි එකක් වැඩි කරගන්නේ නැහැ. ඊළඟ එකට අපි දාගන්නේ මේ විදිහට. මේක සාමාන්‍ය විදිහට ගොතාගෙන එන්න එකක්වත් අඩු වැඩි කරගන්න එපා මෙතනදී. මෙන්න මේ විදිහට මේ පොලිම ගොතා ගන්න මෙන්න මෙතෙන්ට යනකම්ම. අපි මෙතනදී කලින් වටේදී එකක් වැඩි කරගත්තනේ චේන් දෙකකුත් දාලා ඊට පස්සේ තව half double crochet එකක් ඒ සිදුරටම දාගත්තනේ. අන්න එතනටත් අපි ඒ චේන් එකටත් දා ගන්න ඕනේ. half double crochet එකටත් half double crochet එක දා ගන්න ඕනේ. ඊළඟට ඔයාලගේ බ්ලොක් එක මෙතන ඔයාලා කපාගත්ත බ්ලොක් එකේ තියලා බලන්න මේක හරි විදිහට ඇවිත් තියෙනවද කියලා. මෙන්න මේ විදිහේ හැඩයක් ඇවිත් තියෙන්න ඕනේ ඔයාලගෙත්.
ඊළඟ එකේදී මම එකක් කැඩි කරන්නේ නැහැ. මොකද මෙතන පොඩි ગેප් එකක් එන්නේ. හින්දා මම මෙතනින් එකක් කැඩි කරගන්නේ නැහැ. ඊළඟ පොලිම අපි සාමාන්‍ය විදිහටම චේන් දෙකක් දාගන්නවා. half double crochet වටයක් ගොතාගෙන යනවා. ඒ විදිහට තමයි මම මේ වටේ ගොතා ගන්න යන්නේ. මෙන්න මේ වගේ අනිත් පැත්තට හරවගත්තා. ඊළඟ පොලිමේ ඉඳලා අපි half double crochet ටික දාගන්න ඕනේ. මෙන්න මේ වගේ මෙතෙන්ට එනකම්ම දාගෙන එන්න. හරි දැන් අපි මෙතෙන්ට එනකම් ගොතලා ඉවර කරගත්ත මේ පොලිම ඊළඟට ආයම් මෙතනින් චේන් දෙකක් දාලා මේ විදිහට ගොතාගෙන එන්න. මේ පැත්ත අපේ එක ගානටම යන පැත්ත. ඒකට වෙනසක් නොකර ඉස්සෙල්ලාම එකයි චේන් එකයි ඊට පස්සේ ඊළඟ සිදුරට half double crochet එකයි ඒ විදිහට දාගන්න. ඊළඟට දැන් අපි ගොතාගෙන ඉවලා තින්නේ මෙන්න මෙතනට යනකම් මෙන්න මේ හැඩේ ගන්නනේ දැන් අපිට ඕනි. ඊළඟ එකේ දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඊට වඩා චුට්ටක් අපි ඊළඟ පොලිම යනකොට ගන්න ඕනි කියන එක. අන්න ඒ වගේ තැන්වලදී අපි එක්ක දාගන්න ඕනේ මෙන්න මෙතනට. ඒ කියන්නේ මේක දැන් අපි ගොතාගෙන අවිල්ලා තියෙන්නේ අන්තිම තැනට දෙකක් දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඊළඟ පොලිම යනකොට අපි දාගන්න ඕනේ චේන් දෙකක්. අන්න එතනටම දෙකක් තව ඒ සිදුරටම දාගන්න පුළුවන් half double crochet එකක්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න පුළුවන්. මෙතනට දෙකක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ පොලිමේ මුලදී අපිට පුළුවන් චේන් දෙකක් ගොතාගෙන ඒ සිදුරටම දෙකක් දාගන්න. ඒක තමන්ගේ කැමැත්ත. ඒක ගැටලුවක් නැහැ. මම ඔයාලට මෙතෙන්ටත් දාගෙන පෙන්නන්නම් half double crochet එක. කලින් වටේදී කරේ අපි එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකට එතනට තමන්ට කැමති විදිහට තමන්ට පහසු විදිහට හැදෙන විදිහට තමයි අපි ගොතා ගන්න ඕනි. මෙන්න මේ විදිහටයි අපිට හැඩය ඕනි වෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන් අර එකක් අතර එකක් වගේ එක පොල්මක් යනකොට වගේ ඒක වැඩි කරගෙන යන්න. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ රටාව අපිට ගන්න පුළුවන්. දැන් ඔයාලට මම ඒක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. එතකොට දැන් අපි මේ වටේ සම්පූර්ණ කරගෙන යනවානේ. ඒ වටේ සම්පූර්ණ කරගෙන ගිහිල්ලා හැබැයි මෙන්න මේ ලයින් එක කෙලින්ම තියෙන්න ඕනි. මෙන්න මේක මොකද මේක මේ බ්ලොක් එකේ මෙන්න මේ කෙලින් යන්නේ ටික ඒ ටික ඒ විදිහට තියෙන්න ඕනි. මෙන්න මේ ටිකට අපි මෙන්න මේ විදිහට එක පොලිමක් ගොතාගෙන එනවා. ඊට පස්සේ මෙතෙන්ට යනකන් දාගෙන එනවා. මෙතනින් අපි එකක්වත් අඩි කරගන්නේ නැහැ. ඒක කෙලින් තියෙන්න ඕනි හින්දා. ඊට පස්සේ පොලිම අපි මෙන්න මෙතෙන් යනකම් ගොතාගෙන යනවා. ඒ ගොතාගෙන ගිහිල්ලා ඊළඟ පොලිමේදී අපි ආයෙම මෙන්න මෙතනට වැඩි කර ගැනීමක් කරන්න ඕනේ. මෙන්න මේ හැඩේ ගන්න ඕනි හින්දා. මෙන්න මෙතෙන්ට යනකම් වගේ අපි ඒ රටාවෙන් තමයි කරගෙන යන්න ඕනේ. ඊළඟට ඔයාලට මෙතන මෙන්න මේ ටික මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන් යනකම් වගේ එක දිගට ඒ රටාව තමයි කරගන්න තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන ඉඳලා එක පාට ඔයාලට පේනවා ඇති ගිහින් තියෙන ඒ ටික. එතකොට එක ගානටම කරගන්න ඕනේ. මෙන්න මේ හරියක් වගේ යනකම් මෙන්න මේ හැඩේ එනකම් එතකොට කරගන්න ඕනේ ඒ රටාවෙන්ම.